අර්ජුන මන්ත්‍රීතුමාට එක්තරා අමාත්‍යවරයෙක් ඒ පැත්තේ මේ ලුණු සම්බන්ධයෙන් ආරවුලක් ඇති කරගත්තා. එතුමාගේ තර්කය උනේ ලුණු බෙදා හැරීමේ ක්‍රමවේදයක් හදන්න. ලුණු බෙදා හරින්න ලේවායවල් තුනක් රටේ කොන් තුනක තියෙනවා නම් ඒ බෙදා හරින ක්‍රමවේදයක් හදන්න මිසක් මේක පළාතකට සීමා කරන්න කියන්න නෙවෙයි. නැත්නම් මටත් කියන්න පුළුවන් හම්බන්තොට ලුණු හම්බන්තොට විතරක් දෙන්න කියලා. නේ? ඒක තේරුම් ගන්න බෑ. එතුමාගේ උතුරේ තියෙන ලේවායේ ලුණු ටික උතුරු මැදට නැගෙනහිරට බෙදා හරින ක්‍රමවේදයක් හදන්න. ඇයි ඒක කොළඹට ගිහලා ආයවන්නේ කියලා. ඉතින් අමාත්‍යවරයාට ඒක තේරුම් ගන්න බැරුව ඒකත් ජාතිවාදයට ගේන්න හදනවා. මොකද එක පැත්තකින් එතුමන්ලා එක පැත්තකින් ඩයස්පෝරාවට එක පොරොන්දුවක් දුන්නා ක්‍රියාත්මක වෙන තව පොරොන්දුවක්. දෙන්නට සල්ලි දුන්නේ අපේ නේ. ඒක මං වෙලාව ආවම අපි ඒවා කියන්නම් කවුද? අර්ජුන මන්ත්‍රීතුමාත් කියයිනේ. ඒවා අපි කියන්නම්. හැබැයි ඩයස්පෝරාවට එක පොරොන්දුවක් දීලා බලයට ඇවිල්ලා තව එකක් කරනවා. ඒක වහගන්න උතුරෙන් ආපු මන්ත්‍රීවරයාට බයිනවා. උතුරෙන් ආපු මන්ත්‍රීවරයාට බයිනවා. ඒකත් කියන්නේ මොකද ජාතිවාදය. තමන්ට නිදහස අරන් දීපු රණවිරුවට සෙබලා කියලා කතා කරලා රණවිරුවෙක් කියන්න කොන්ද පණ නැති හමුදාව හිටපු ඉහළ නිලධාරියෙක් නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අද ඉන්නවනම් ආණ්ඩුව නියෝජනය කරන 6 දෙනෙක් 7 දෙනෙක් ශ්‍රී ලංකා පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් නියෝජනය කරපු අයටම තමන්ගේ හමුදාවට රණවිරුවා කියන තරම් කොන්ද පණ නැත්තම් ඡන්දෙට ඉස්සෙල්ලා අර්ජුන මන්ත්‍රීතුමා කියනවා රණවිරුවා කියලා. ලංකා හමුදාවට. හැබැයි ඡන්දෙට කලින් පෝස්ටරේ රණවිරුවා කියලා මමත් රණවිරුවෙක් කියලා ගහගත්තු කෙනා විශ්‍රාමික රණවිරුවන්ගේ සංසදයක් හදලා දැන් ඒක විශ්‍රාමික සෙබලන්ගේ සංසදේ වෙලාද? ඒක නම් මම කියන්නම් වෙලාවට. දැනුත් කියන්නම්. දැන් අහගන්නකෝ. ඔබතුමාලා මේ පාපිස්සටවත් වෙන පක්ෂ ගන්න නැති හින්දා JVP එකට ඇවිල්ලා පාර්ලිමේන්තුව ආවා. ඒ හින්දා දැන් කරුණාකරලා අහගන්න. මේ ඔබේ ජනාධිපතිතුමා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මෙතුමන්ලගේ ජනාධිපතිතුමාට මෙතුමන්ලාව පාපිස්සකටවත් වටින්නේ නැත්තම් ඒ වටිනාකම හදාගන්න මගේ ඇඟේ එල්ලිලා හරියන්නේ නැහැ. මෙතුමන්ලා හිතනවා රාජපක්ෂලගේ ඇඟේ එල්ලුවම තමන්ගේ ජනාධිපතිවරයා පාපිස්සෙන් උඩට ගනී කියලා. නෑ. ඔබතුමාලට වෙන්නේ පාපිස්සිනුත් බිමට වැටෙන්න. මෙහෙම ගියොත්